යෝ සුබසංග සිංගුණ වලට අද ගාලා තියෙන්නේ සුපර් මාකට් සිමුලේටර් එකේ තවත් අලුත් වීඩියෝයක්. හරිද? ඉතින් ඔන්න අද වීඩියෝ එකේ ටාගට් එක ගන්නන්න නැහැ. ඒ වගේම කියන්න ඕනේ මොකද අද වීඩියෝ එකේ මම ස්ටෝරේජ් එක ගන්න ඉන්නවා. හරිද? මොකද මම ඔෆ් ද ගේම් ප්ලේ කරලා දැන්ට ලෙවල් 16 ඉන්නේ. ඒ වගේම ලෙවල් 16 ඉන්නේ මම තව දවස් 27 වෙනි දවසේ ඉන්නේ. ඒ වගේම රුපියල් 8390ක් සල්ලි තියෙනවා. I am rich මචං. හරිද? හැබැයි ඉතින් මේ පෙට්ටි ටික දැම්ම කවුද කියලා මට සැකයි මචං. හරිද? මොකද මචං මං යන්න කලින් ඔක්කොම අස් කරලා ගියේ. ඒත් දැන් මේ පෙට්ටි ටිකක් ඇවිල්ලා. but I don't know මචං. හරිද? මම දන්නේ නැහැ කොහොමද මේක ආවේ කියලා මෙතනට. ඒ වගේම අද අපි ගන්න යන්නේ ස්ටෝරේජ් එක. මාරම සතුටුයි. මොකද කියනවා මෙන්න මේ රොට් එක දැක්කම මට වම යන්නත් තියෙනවා. හරිද? එයි මචං මෙතන ගොඩ ගහලා තියෙන්නේ. එපා එනවා. එතන ගොඩ ගහලා තිබ්බහම හරිද? ඔන්න එහෙනම් අපි දැන් අපේ ස්ටෝරේජ් එක ගන්න යන්නේ. let's go මචං. හරිද? ඔන්න එහෙනම් මැනේජ් වලට ගියා. ස්ටෝරේජ් ගියා. ඔන්න එකකින් පර්චේස් කරන්න යන්නේ. හරිද? nice. හරිද? අපි පොඩ්ඩක් ගිහලා බලමු ෆ්‍රෙන්ඩ්ස්. හරිද? මට ආයි කියා ගන්න බැරි සතුටක් එන්නේ. oh my god damn. හරි ඉතින් අපි ටිකක් ලොක් කරලා ගමු ඉතින්. හරිද? සල්ලි තියෙනවා මචං. හරිද? මේක ඊළඟ ලොක් කරන්න අපිට ලෙවල් 17ට යන්න ඕනේ. ඒකටත් අපි යන්න පුළුවන්. okay මචං. oh my god damn මචං. හරිද? මේක නම් සුපිරි වාසියක් ඈ. oh my god අඩේ කැම් අඩේ අනේ ඒක තමයි මේ අපි ලෙවල් 17 දී ලොක් ඉන්නේ නැත්තේ දොරකෝ. අනේ දොර මාවත් දාගෙන වහපන්. අයියෝ වහන්න ඕන මේක. වෙව්වෝ ගියාච්චිට. වටේ මෙයන් ඕන ප්ලේස් එක කර. හරිද? මචං ඔහොම ඉන්න මං එන්න. හරිද? අපි මේක සේෆ්ටියක් ගෙන්න ගමු. හරිද? මචං දුක් වෙන්න එපා. හරිද? මම මේක සේෆ්ටියක් ගෙන්නන්න මම පොඩ්ඩක් ඉන්න. හරිද? අපි ෆර්නිචර් වලට ගිහිල්ලා සේෆ් මෙන්න මේවා මට හරිද? පොඩ්ඩක් ගෙන්නලා බලන්න ඕනේ. හරිද? එක දෙකක් විතර ගෙන්නමු. එක දෙකක් විතර ගෙන්නලා ෆ්‍රෙන්ඩ්ස්. තව ෂෙල්ෆ් නැද්ද බලමු. නෑනේ. මේ රැක් එකක් හරිද? ස්ටෝරේජ් එකට තාම රැක් එකක්. අපි බලමු ෆ්‍රෙන්ඩ්ස් මේක රැක් එකෙන් මොකද්ද කරන්න පුළුවන් කියලා. හරිද? හරි ඉතින් තව තප්පර 29ක් ඉන්න ඕනේ. අඩ පට්ට. ඕකේ. යන්න බග්ගුණා ෆක්කින් යන්න හරියට ගියා එකක් බග්ගා. හරිද? ඊට මම මෙතන කඩේ අරුක් කරලා වඩ පේනවා ඇති. මේ සුපර් මාකට් එකක් වගේ මේක වටේ ගාලා නුවණ මේ වගේ එකක් දාලා වහලට මේ වගේ එකක් දාලා මේවට මේ රතු පාට ගේනවා. හරිද? මේකත් වෙනස් කරා මේ පාට. ඕකේ මචං මොකද වෙන්නේ ඉතින්? උඩින් කලකිරලා වගේ. හරිද? ඕකේ අපි පළවෙනි රැක් එක අම්මට උඩු චන්දරේ යකෝ අම්මට දෙවෙනි රැක් එකත් ආවා. ওই දොර අරපන් අයිසේ විසික් කරපදාවා. අම්මා සිරියනවා ෆ්‍රෙන්ඩ්ස්. ඔය බග් වෙන්න නම් එපා. හරිද? එක 400 මචං ලේසි නෑ. අපි මෙන්න මේ හරිය එකක් තියන්න පුළුවන් දෙකක් තියන්න බෑ. අපි මේ පැත්තට රොටේට් කරමුද? අයියෝ මේ පැත්ත නේවා මේ පැත්තට. අන්න හරි. හයියටම ගල්ලා අයියෝ විසික් කරන්න මේ කිව්ව ප්ලේස් කරන්න. ඒ ඉස්සෙල්ලා මෙච්චර ගත්තේ නෑ නේ බා. හරි මේ පැත්ත හරිද? මෙන්න මේ පැත්ත ෆ්‍රෙන්ඩ්ස්. හරිද? මම ප්ලේස් අයියෝ ආච්චිට බලපංකෝ ඉතින්. මෙන්න මේ හරියට ප්ලේස් කරමු. හරියට හරි. ඔන්න මචං. හරිද? තව එකක් ගෙන්න ගත්තා. අපි ගෙන්න ඕනේ තව එකක්. අපි ඒකත් ගෙනලා ප්ලේස් කරමු. හරිද? මේව ගෙන්නේ කොයිලද? අර මං ඒව ගෙන්නුවේ නෑ. ප්ලේස් කරලා දාමු. හරිද? ටුට්ටි වෙනසක් තියෙන්නේ. හරි ඒ ටිකත් හරි. අපි දැන් මේවට පෙට්ටි තියන්න පුළුවන් බලමු. හරිද? ප්ලීස් මචං මේක පුළුවන් වෙන්න. ඔඩ පුළුවන් කියහන්කෝ. oh my god damn මචං මට ඕනෙලා තිබ්බේ මෙන්න මේ වගේ ස්ටෝරේජ් එකක් මචං. හරිද? මොකද කියන්නේ අයියෝ බෑ කරන්න. මොකද කියනවා නම් අම්මට මෙන්න මේ පෙට්ටිය. holy crap. අම්මා චිත්‍රපොත් ටික අම්මට මම මේක නිකන් හම්බුනේ නැති කරන්න බෑ මේ සරිද. අඩෝර මට ඕනෙලා තිබ්බේ මෙන්න මේ වගේ ස්ටෝරේජ් එකක් මචං. හරිද? මොකද කියනවා නම් අපි මචං දැන් රීච්. හරිද? අපි දැන් ස්ටෝර් එක හොඳටම නැගලා යනවා. හරිද? ඩිස්ප්ලේ ෆුල්ලු
හින්දා අපිට මේ ස්ටෝරේජ් එක අත්‍යවශ්‍යයි. අපි තව බඩු ටිකක් ගෙන්නමු. හරිද? ඒ වගේම තව PC එකකුත් අඩු දවසකින් ගෙන්නමු. හරිද? ඔයාලට සතුටක් එන්නේ නැද්ද මචං? හරිද? මට නම් මාරම සතුටුයි. ඒ වගේම මම ගහලා හරිද? ඔයාලට කියන්න මැනේජ් වල ලයිසන් වල මෙන්න මේ හැම එකක්ම ඇවිල්ලා තියෙන අපි මේ හැම එකක්ම පර්චේස් කරමු. හරිද? පර්චේස් කරා වගේම දැන් බඩු ටික ඉල්ලද්දී අපිට දෙන්න වෙනවා මිස්. හරිද? පන්සිය ගණක් යනවා. හරිද? හරි තව අපි ෂේෆ් එකක් ගෙන්නමු. හරිද? ෂේෆ් දෙයක් කියලා සල්ලි මචං සල්ලි කියන්නේ මොනවද මචං? සල්ලි තියෙන වියදම් කරන්න. හරිද? වියදම් කරන්න ඕන දවස්වල වියදම් කරන්න ඕනේ. ඒකට තමයි අපිට දියුණු වෙන්න පුළුවන්. හරිද? හරි ඊට පස්සේ ඒකත් හරි දැන් මේ පෙට්ටිය. හරිද? දැන් ඒකත් ගිහලා අපි මොකද ඔබ්ජෙක්ට් එකක් කියලා try using garbage collection service. මොකද්ද garbage collection service කියන්නේ? අනේ බලන්න ඕන හොඳ. මොකද්ද කියන්නේ? ඒකට එතකොට අර අකුණු වගේ පහක් හම්බ වෙනවා. හරිද? මෙහෙන් යන්න බෑ. මෙන්න මේ දොර අරපන්. මෙහෙන් ගිහලා මේකෙන් බඩු උස්සයි දන්නේ කට්ටියනේ. මේ දොරල්ලා තිබ්බොත් එහෙම මරුනේ එක. අපි මේක ලොක් කරන්න ඕනේ ලෙවල් 17ට ගිහින් මන්ට. හරිද? අර ඕපන් කරන්න කිව්වේ නෑ ක්ලෝස් කරපන්. මේක දෙකක් දාන්න පුළුවන් වුණා නම් ෆ්‍රෙන්ඩ්ස්. බලන්න කියන්නේ එකයි දාන්න පුළුවන් ෆ්‍රෙන්ඩ්ස්. හරිද? ඒක ටිකක් අවාසි. හරිද? කරන්න දෙයක් නෑ. බෑ දෙකක් දාන්න බෑ. මෙන්න මේව තමයි දාන්න වෙන්නේ. හරිද? අපි තියමු අරගෙන ෆ්‍රෙන්ඩ්ස් අපි මේකේ හරිද ෆ්‍රෙන්ඩ්ස් මෙතනට තමයි මොනිටර් එකක් දැම්මම හරි ෆ්‍රෙන්ඩ්ස්. හරිද? PC එකක් හරි මොකක් හරි දාන්න ඕනේ. හරිද? ඊට කලින් අපි බලමු ස්ටෝරේජ් එක කොච්චර දුරට එනකන් තියනවද කියලා. හරිද? ස්ටෝරේජ් එක මචං ලෙවල් 35 වෙනකන් තියනවා 7500. මම හිතන්නේ 4 කියන්නේ ඉතින් 4x4. එතකොට ඉතින් ලොකු වෙන්නේ නැති. හරිද? මේ හැම එකම තියෙන 4x4 කියන්නේ. මම හිතන්නේ 4 ලොකු වෙනවා. හරිද? 4x4 ලොකු වෙනවා. හරිද? අපේ ඩිලිවරි එකක් ආවා. ඒක අපි මේකට දාමු. ඕවරස් මේකට දාමු. හරිද? අපි මේකට දාමු බඩු ටික. මේක මේ බඩි වලලා තියෙන්නේ. අපි යාගේ ස්පීඩ් එක ගන්න ෆ්‍රෙන්ඩ්ස්. ඕකේ. අපි පොඩ්ඩේ මාකට් එකත් ඕපන් කරලා කට්ටිය ගෙන්න ගන්නවා. මේ ටික දාමු මෙතනට. ෆ්‍රෙන්ඩ්ස් මම මේක ටිකක් මේ ගාන වැඩි කරලා බලුවා. ඉතින් සමහර කට්ටිය එක්ස්පෙන්සිව් කියලා යනවා. හරිද? ඒ කියන්නේ ගණන් වැඩි කියලා යනවා. ඒ ගණන් වැඩි කියලා ගන්න නැහැ. සමහර කට්ටිය ගණන් වැඩි කියලා තේත් ගන්නවා. හරිද? මාර මිනිස්සු මැද. ඕකේ ඊට පස්සේ මේක මොකද්ද? අපේ පිටි ටික. මෙතනට දාමු. මෙතන මදි. හරිද? එතකොට අපිට එතකොට ඉරාට උදේ එකක් අඩු වෙන්න දෙයක් දෙන්නේ නැහැ නේ. හරි මචං. අපි පෙට්ටි ටික පස්සේ වෙලාවක තියාගෙන ඉමු. වතුර බෝතල් ටික ඕනේ නම් ෆ්‍රිජ් එකක් ඕනේ වෙන්නේ. ෆ්‍රිජ් එකක්. මම කිව්වේ ෆ්‍රෙන්ඩ්ස් අපි මේක ක්ලෝස් කරලා දාමු. හරිද? දැන් ෆ්‍රෙන්ඩ්ස් කඩේ ඕපන් කරලා සුවර් එකට කට්ටි වෙලා වතුර බෝතල් ඉල්ලයි. හරිද? අපි බලමු එහෙම ඉල්ලුවොත්මයි අපි ඊළඟ එපිසෝඩ් එකේ මේ මාකට් එක ලොකු කරමු. අපි සුපර් මාකට් එක ලොක් කරමු. හරිද? ඕකේ ෆ්‍රෙන්ඩ්ස් අපි ඩිලිවරි ටික එනකම් බලාගෙන ඉමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ලෙවල් 14ක් ගියා වුණා මචං. හරිද? ලෙවල් 14ක් ගියා ෆයිනලි මචං. නේ චීස් හරි මචං අපි ලෙවල් 14ට ගියේ කී බලමු පොඩ්ඩක්. ස්ටෝරේජ් එක කීයක් වෙනවද කියලා. ෆ්‍රෙන්ඩ්ස් මදි. හරිද? ස්ටෝරේජ් එක වැඩි කරන්න කලින් අපි ෂෙල්ෆ් ටික ගන්න බඩු ටික ගන්න ඕනේ. එහෙනම් අපි පස්සේ වෙලාවක ස්ටෝරේජ් එක ලොක් කරමු. හරිද? ඔන්න ඉතින් මම බඩු ටික දැම්මා. තව බඩු වෙන්න තියෙනවා. ඒ ටිකත් එයි. මෙතන පොල් තෙල් තියෙනවා. මෙතන මිල්ක් තියෙන අලුතෙන් එන. අපි ඒවා 7.90ට දුන්නා. මෙතන තියෙන ඔලිව් ඔයිල් ටොපින් ද මොනවද කියලා වගේක්. මෙතන මෙන්න මේ මොනවද මන් දන්නේ වගේක් තියෙනවා. මොනවද සුගර් ලයිට් බ්‍රවුන් කියලා. ඒක මාකට් එකේ 9.89 මම දුන්නා 9.92ට. හරිද? ඒ වගේම අපි පාන් ගෙනාවා. තව මෙන්න මේක ගෙනාවා. හරිද? මොකද්ද? ෆ්ලවර්. මෙතන තියෙනවා ෆ්ලවර් කියලා. හරිද? මේ වර්ග දෙකක් වෙන්න ඇති පිටි වර්ග. හරිද? ඒ වගේම අපි කොෆි ගෙනාවා. එච්චරයි ඉතින් ගෙනාවා අලුතෙන්. තව වතුර බෝතල් ගොඩක් ඒවා ගෙනාවා. මේ මොනවද පීනට් බටර් ගෙනාවා. හරිද? අපි දැන් පීනට් බටර් උක් ගෙනාවා. අපි ඒ ටිකත් මෙහෙම දාලා තියමු. මොකද අපිට ඊළඟ එපිසෝඩ් එක අපි මේ ඔක්කොම කරලා කඩේ ලොක් කරනවා. කඩේ ලොක් කරාම මේ අපිට පුළුවන් මේ මොකදම
මද ටී බ්ලැක් ටී හරිද අපිට කඩේ ලොක් කරාම පුළුවන් ෆ්‍රෙන්ඩ්ස් මේ දෙකක් දාන්න පුළුවන් නම් කඩේ ලොක් කරාම අපිට මේ තව ගොඩක් ෂෙල්ෆ්ස් දාන්න පුළුවන් ඒක නිසා අපි කඩේ ටිකක් ලොකු කරමු ඉතින් හරිද ඊළඟ එපිසෝඩ් එක වගේ ලොකු කරමු හරිද ඒ වගේම සල්ලි ටිකක් හම්බුනේ හරි මම තීරණයට ආවා හරිද අපි සල්ලි ටිකක් එකතු කරමු හරිද එකතු කරලා ඉවරලා අපි මේ කඩේ ලොක් කරමු කඩේ ලොක් කරලා ලොකුවට කඩේ ලොක් කරලා ඉවරලා සුපිරි ෂෙල්ෆ් ටිකක් දාමු ෂෙල්ෆ් ටිකක් දාලා ඉවරලා අපිට පුළුවන් එතකොට පස්සේ ස්ටෝරේජ් එක ලොක් කරගන්න මොකද කඩේ ලොක් කරගත්තාම අපිට බඩු ගොඩක් දාන්න පුළුවන් කැෂියර්ලා දෙන්නෙක් දාන්න පුළුවන් ඒ වගේ ගොඩක් දේවල් කරන්න පුළුවන් හරිද දැන් මම බලන් ඉන්නේ ඊළඟ අපි ෂෙල්ෆ් දෙකක් ඕඩර් කරා ඒක දෙක එනකන් ඒ වගේම අපි බලමු ග්‍රවුන්ඩ් ඒ කියන්නේ කඩේ ලොක් කරන්න කීයක් ගන්නවද කියලා ඒක 900යි අපි ලෙවල් 5 ඈ අපි ලෙවල් 5 න් ඉන්නේ මම හිතන්නේ මේක බයි කරාම තමයි මේක බයි කරන්න තියෙන්නේ හරිද බලමු එතකොට අපිට ලොකු කරගන්න පුළුවන් 3000 ගණක් අපි 4000 5000 එකතු කරගමු ෆ්‍රෙන්ඩ්ස් හරිද 4000 5000 එකතු කරගෙන අපි මේ වැඩේ කරගමු මේ ඩෙකොරේෂන් තියෙනවා අපි ඒක ඉදිරියට කරමු ෆ්‍රෙන්ඩ්ස් කඩේ ටික ලොක් කරලා හරිද අලුත් PC එකක් ගන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් PC එකක් ගන්න කිව්වේ මේ කඩේ හරිද මාකට් එකේ PC එකක් ගන්න ඕනේ මෙන්න මේ ස්ටෝරේජ් එකේ එහෙම දාගන්න මොකද කියලා නම් ස්ටෝරේජ් එකේ PC එකක් නැහැනේ ස්ටෝරේජ් එකේ PC එකක් දාගත්තාම ලේසි හරිද මේකත් මෙන්න මේ හරියම වගේ තියමු මොකද කියලා දැන් ෂෙල්ෆ් ටික ආව නෑ තව අපිට මේ ස්පීඩ් අප් කරලා ගෙන්නම් බලන්න ෂෙල්ෆ් ටික හරියයි කියලා මේකත් ස්පීඩ් කරලා දාමු අම්මසි 4යි ගණක් තප්පර විනාඩි 4යි ගණක් වෙනවා ෆේස් මම දැන් ෂෙල්ෆ් එක වෙන්නේ අඩු නෑව මේ ෂෙල්ෆ් ඒ මොනවද සෝඩා කෝලා හරිද මම හිතුවා කොකා කෝලා කියලා සෝඩා කෝලා ෆ්‍රෙන්ඩ්ස් හරිද කොහොම හරි දැන් ෂෙල්ෆ් ටික ආව නෑ මම දන්නේ නෑ මේ මොනවද මේ රයිස් බාස්මති අර බාස්මති රයිස් සෙල්ලව අර සුපර් මාකට් එකේ බරටම වැඩ වගේ දැන් නම් අපි කඩේ ඕපන් කරමු ෆ්‍රෙන්ඩ්ස් හරිද ටිකරුනේ මේ කාලනාස්ති ගන්න ඕනේ නෑනේ ෆ්‍රෙන්ඩ්ස් මේ කඩවල් දෙක වැඩ කරන්නේ නැද්ද දන්නේ අපිට ගන්න පුළුවන් හිතන්නේ නැහැ රීෆේස් ඔයටලා දෙන්නෙක් දාලා අමාත්‍ය අවාඩ් දැන් අලුත් බඩු ගන්න පුළුවන් හරිද අලුත් ಜಾති අලුත් බඩු අන්නද ගෙවලේ ආවා තෝ කඩේ ඕපන් කරා විතරයි ආව මචං මුට දෙනවට වඩා මං හරිද කඩේ විකුණන ලාභ හරිද මු ගන්න අඩුවට දැන් මම 109ට දෙන එක මට 180ට විතර දෙන්න පුළුවන් කඩේදී හරි ඔක්කොම ගත්තොත් එහෙම ඒ වගේ ඕකේ ඒ වගේ අපි බලමු අපේ කැජ්ජා ඩිලි වුණා මොකක්ද මේ සල්ට් ලබලින් අනේ මන්ද මම මේකේ චූටි බලහන්කෝ අයවල දාන්න බැරිද මේ චූටි හින්දා මේකට බෑ නොදියදී ඒ වගේම පොලිස් බලම අපිට කට්ටිය බඩු ගාචිට බලහන්කෝ ඉතින් ආපු ගමන් මේ කඩේ හැඩි කරානේ අය පොඩ්ඩක් බලන්න ඉන්න ෆ්‍රෙන්ඩ්ස් කඩේ කට්ටිය බඩු නැහැ කියලාද කියලා හරිද නැත්තම් ෆ්‍රෙන්ඩ්ස් අපි බඩුට මේ දාන්න බෑ මොකද්ද මම දැවිලා තියෙනවා buy no add pack මොකද්ද මම දන්නේ නැහැ ආපෝ මේවද බං කරනවා හරි අපි බලමු මොකද්ද එන්නේ ෂෙල්ෆ් එක આવත් අයියෝ බං මේ මොකද්ද කේක් පොන් පාපා මොනවා එනවද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් හරිද මොන හරි එනවා එක එක දේවල් මේවා පිච්චයනේ තියලා බග්ගලා ඇයිද දන්නේ නැහැ අය ෆ්‍රෙන්ඩ්ස් අපේ ෂෙල්ෆ් ටික නිකන් බලාගෙන ඉන්න ඕනේ හරිද දැන්ට නම් මෙයාලා මුකුත් කිව්වේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් හරිද ඒ කියන්නේ දැන්ට නම් මුකුත් කිව්වේ නැහැ මේ මුකුත් නැහැ එහෙම කියලා මුකුත් කිව්වේ නැහැ ෂේප් එක ගන්නවා හරිද අපි ෂෙල්ෆ් ටික දාන්න කොහොමද කියලා බලමු මේකත් එක්ක මෙතන ෂෙල්ෆ් එකක් දාන්න බැරි වෙනවා හරිද එතකොට අපි මෙතන ෂෙල්ෆ් එකකුයි මෙතන ෂෙල්ෆ් එකකුයි දාන්න පුළුවන් තවදට මේ අයින අපි PC එකක් දාමු හරිද එතකොට අපිට මේ වල ඕඩර් කරන්න පුළුවන් නේද ඉම්මන්ට නැතිනම් ඕකේ අපි පැකේජ් එක ඩිලීට් වුණා නේ තාම හරි ඕකේ හවස් වෙලානේ ඕ ගැම්මා කර ලස්සන බලන්න ඔරේ ලස්සන බා මේ පැක් එකක් ආවා මොකද්ද කේක් පෙපිට්ස් මොනවද දන්නේ නැහැ ෆ්‍රෙන්ඩ්ස් ඉතින් කේක් පෙපිට්ස් කියනවා ඉතින් ෆ්‍රෙන්ඩ්ස් ඔයාලා තාම වීඩියෝ බලනවා නම් අනිවාර්යෙන් ලයික් එකක් දාන්න අමතක කරන්න එපා මොකද කියනවා මේ ගේම් එක සුපිරි ගේම් එකක් මචං ඔයාලා ප්ලේ කරලා බලන්න ඉතින් මේ ගේම් එකේ වීඩියෝස් ගේන්න ඉතින් කට්ටිය බලලා ඉතින් views යයිද කියන්න බෑ ඉතින් يعني කලින් වීඩියෝ එකක් ගියේ නෑ views එච්චර කට්ටිය බලලා පොඩි සපෝට් එකක් දෙන්න මට ඒ වගේම ෆ්‍රෙන්ඩ්ස් අපි අලුත් අයිටම් ටිකක් දාලා බලමු නෑ කලින් තිබ්බ අයිටම් ටිකක් දාලා බලමු පැස්ටා ටික දාමු ෆ්‍රෙන්ඩ්ස් හරිද කලින් තිබ්බේ ඒවා ටිකක් පැස්ටා ටික සෙල් වෙනවා හරිද පැස්ටා ඉවරයි මචං පැස්ටා ඉවරයි ටා බායි හුටා බායි පැස්ටා තියෙනවා
මචං පැස්ටා ගිනි ගන්න නෙමෙයි මේ ගණන් වැඩි කරා නම් අම්මු ගන්නවා හැබැයි හරිද මොනවාද පැස්ටා ටික අරන් යනවා හරිද අර කනවා නෙමෙයි මම මූ පැස්ටා නානද කොහෙද හරිද තව පැස්ටා ඕනේ මට පැස්ටා අනේ පැස්ටා ඉවරද මාළ සංජාලය මාර සීන් එක පැස්ටා ඉවරයි කෙස් හරිද අම්මට සිරියනවා පොල්ලට සොරි වෙනවා හරිද ඕරි වයි පැස්ටා නෑ පැස්ටා කැන්ඩි බුක් නෙමෙයි බං මට පැස්ටා ඕනේ පැස්ටා පුටා දේ 29 වෙනි දවසට 28 වෙනි දවසට ඕකේ ප්‍රස් 28 වෙනි දවසත් ඔන්න ළඟා වුණා හරි ඒ වදාල් නෑ පැස්ටා නෑ හරිද අපි මේවා ටික හටපට ගාලා මේ ගෙන්නලා දාමු අඩු වුණාට කවන්නේ නෑ මචං ඔය අකුණු වගේව අඩු වුණාට එහෙම අවුලක් නෑ මචං අම්මලා සෙල්ෆ් එක විසික් කරලා දාලා දිනු කාදයක් ඔගේ සෙල්ෆ් එක ඔය වටිනාගේ සෙල්ෆ් එක මොකෙන්ද පුස්නාම්බෙක් විසික් කරලා දාලා හරිද ඕකේ ප්ලේස් කරා මේ මේවා මේකෙන් තියමු මචං අඩ ඕපන් කරලා තියන්න බෑ සවුත් වෙයි හරි ඒවා තිබ්බ මචං අර අනිත් සෙල්ෆ් එකත් ඇවිල්ලා ඒකත් තරම් තියමු අපි ගිහිල්ලා හරි මෙතනින් තියමු මේක හරි ඒකත් හරි මචං පැස්ටා නැද්ද හරි පැස්ටා නෑ මචං පැස්ටා මචං දැන් නම් මම කෙලවෙන සීන් එකක් තියෙනවා ඉක්මනට ෆාස්ට් ඩිලිවරි නැද්ද රස්සේ ෆාස්ට් ඩිලිවරි මට මු කුණුත් දානවනේ ඇස්සේ ආච්චිට හාල් කරන්න ඕකේ මේක අපි බඩ්ලික දාමු මන්ට මම්මට සෙනගත් ඩිෆෙන්ස් දැන් හරිද එන්නෙම මෙන්න මේ වලත් මේකෙන් පැක් කරලා දාමු මචං ලෙවල් 18ට ගියා මචං හරිද දැන් නම් මචං මේ ගේම් එක ඊසි මචං හැබැයි මේ ස්ටෝරේජ් එක තමයි මදි හරිද ස්ටෝරේජ් එකයි කඩේ ලොකු කණ්ඩායි ඕනේ හරිද ආච්චිට මුගේ මම මෙච්චර උඩ කරලා පැස්ටකෝ අඩෝ මෙච්චර බං ඇයි බං මෙච්චර මට වද දෙන්නේ අවුලක් නැහැ ඉතින් අපි මේක පිල් කරලා දාමු කොහොමද අතවනවා ඉඳපා අතන්ට වඩා කොඩියක් වනපන් හරිද එතකොට උඹෙන් ඇවිල්ලා කට්ටිය අරන් යයි මගෙන් ගන්න නැතුව එයි බං උඹ අතන්ට අතවනවා ඉන්නවා මත උඩු බං මේ බලපන් ආවෙච්චර කොල්ලක් දීපන් ඕකේ ෆ්‍රෙන්ඩ්ස් 29 වෙනි දවසේ සල්ලි දැන් 3000 ගණක් තියෙනවා හරිද ඕකේ එකත් ක්ලීන් කරලා ඉවරයි දැන් අපි පෙට්ටි ටික මේකට දාමු පැස්ටා දිනනවා මචං අම්බාගේ පැස්ටා ගෙනාවා දැන් කාපල්ලා ඉතින් හරිද ගෙනාවගෙන මේ කාපල්ලා මදි නෑ අඩුත් නෑ කාපල්ලා අපි ඉස්සෙල් සුපුරුදු අයිටම් ටිකම දාමු ෆ්‍රෙන්ඩ්ස් ඉදිරියට කඩේට උක් කරාට පස්සේ ඊළඟ එපිසෝඩ් එකේ අපි අර බුක් කියයි අර බුක් කියයි මේ බුක් කියයි අන් ඒවා ටික අපි දාමු හරිද මේ නිව්ටලා ඒ හැමදේම දාමු හරි පීනට් බටර් ඒවා ඊළඟ එපිසෝඩ් එකේ දාමු හරිද දැන්ට මේ ටික දාලා මම ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් දෙක පොඩ්ඩක් ප්ලේ කරන්න හරිද ප්ලේ කරන්න ප්ලේ කරන්න ඕනේ නැහැ මේ විකුණේදී අපේ සල්ලි ඔටෝ වෙයි ඕකේ හරි පොඩ්ඩක් දී විකරන එක බලන් ඉන්න ෆ්‍රෙන්ඩ්ස් හරිද ස්ටෝරේජ් එක ටික දවසකින් අපි ලොක් කරමු පැස්ටා තියෙද පැස්ටා තියෙද පැස්ටා ෆ්ලෝර් පැස්ටා නෑ ෆ්‍රෙන්ඩ්ස් පැස්ටා නෑ ඕකේ කඩේ නම් ෆුල් මචං හරිද සේෆ් ටික ෆුල් අපි මේ කොහේ හරි තියෙන මගුලක් උස්සගෙන වලට දාමුද මෙන්න මේ ජූස් එක දාමුද අයියෝ බා ෆ්‍රිජ් එක කොල්ල බා ඔන්න කාපි තියන් ෆ්‍රිජ් එක තියාගන්න මේ මක්කේ මේ කේක් බන් පපා මේ පුළුවන් ප්‍රයිස් හරිද අපි මාකප් ප්‍රයිස් එක 6.59 නේ අපි 7ට වගේ දෙමු අඩු කරන්න හොඳ නැහැ මුන් ඉන්නේ මගේ කඩේට විතරනේ ඒතකොට අපිට ගන්න පුළුවන් වෙනවා හරිද ලෙවල් බහින්නේ නගින විසක් හරිද හේන් දවලන්නේ හරිද මොඩ එන්න වෙස් මට පොඩි වැඩක් කරන්න තියෙනවා හරිද අණ්ඩේ මොකද මම
කියලා හරිද? මේ මුට මොනවා ටිකක් ගහලා ගම්පන්ස්. ඵලයා යන්න මේ බක් කෙනෙක් ඇවිල්ලා. ඵලයව යන්න. මූණාව ප්‍රෙසුඩි යටට. ඕකේ දැන් මේ ගිහින් තියමු තිබ්බතනේ. හැබැයි මේක පෙන්වන්න නැති ඉස්සර මේක 200 පෙන්වනවා දැන් පෙන්වන්නේ නැහැ. අයියේ. හරියට ඉතින් අද මම වීඩියෝ ඉවර කරන්නම්. අද අපි ස්ටෝරේජ් එකකුත් ගත්තා ලොකු දෙයක් ගොඩක් කරා. අපි ස්ටෝරේජ් එකකුත් තියනවා දැන්. ඒ වගේම බඩු ගොඩකුත් තියෙනවා. එහෙනම් අපි ඊළඟ එපිසෝඩ් එකේ ස්ටෝරේජ් එක නෙමෙයි අපි මාකට් එක ලොකු කරලා ටිකක් ෂෙල්ෆ් පොඩියෙන් දාලා ෆ්‍රිජ් එකක් එහෙම ගෙනල්ලා ෆ්‍රිජ් දෙක තුනක් ගෙනල්ලා වැඩි ටික කරමු. මම ඕෆ් දෙකෙන් චුට්ටක් විතර පෙළ කරලා සල්ලි චුට්ටක් හොයාගන්නම්. එහෙනම් ඉතින් අතට යනවා. ඔය හැමෝටම සුබ දවසක්.